කොහෙද මේ කඩම්බිනා යන්නේ? ඇයි අඳුරගත්තේ නැද්ද? මට මෙතුමා පොඩ්ඩක් දැකලත් පුරුදුයි වගේ. එතුමා මේ විශේෂ රාජකාරී වගේ එකට කොළඹ යන ගම. අත දානකොට පොඩ්ඩක් වාහනේ බලලා අත දානකො අයිසේ. ඇත්තටම කවුද මෙතුමා? දැන් තමුසෙට අපි මෙතන චරිත සාතිකයක් දීදී ඉන්න ඕනේ. ඈ කිව්වම තේරෙන්නේ නැද්ද? මෙතුමා මේ රාජකාරී ගොඩක ඉන්නේ. මෙතුමාට මේ නාස්ති කරන්න කාලයක් නැහැ මෙතන. අපිට බරක්කු වෙනවා. මෙතුමා මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේද? අනේ සමාව වෙන්න සර් එකපාරට අඳුර ගන්න බැරුණා. ඉතින් කොහොමද අඳුර ගන්න ලැබීම සතුටක්. ඉතින් අපි සර්ලා දැක්කොත් නේ මගේ තෝටේදී තමයි අනේ අපි වරදක් කරා නම් සමාව වෙන්න ඕනේ සර්. මේ හිතල කරපු දෙයක් නෙවෙයි. අපි ඉතින් නවත්තනවා ආනේ එහෙමද? හරි අවුලක් නෙමෙයි පාර්ලිමේන්තුවේ අපි සර් කෙනෙක්. හරි සර් ප්‍රශ්න නෑ යන්න ඈ. කවුද සර් පාර්ලිමේන්තුවේ? මෙතුමා මේ විශේෂ රාජකාරී වගේ එකට කොළඹ යනවා. දැන් තමස් පරක්කු වෙලා තින්නේ. අපි යන්න. ඔබතුමාගේ නිල හැඳුනුම්පත ගන්නකො. මොන? ඔබතුමාට පාර්ලිමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත ගන්නකො. මට එහෙම එකක් නැහැ. එහෙම එකක් නැති වෙන්න බෑනේ. එහෙම එකක් දෙනවනේ. මෙයා මේ අපිට කියලා ඉවර කරන්න දුන්නේ නෑනේ. මෙතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രിතුමෙක්ගේ පොඩි කාලේ යාළුවෙක්ගේ දුර නෑයි.